හයි සුබ දවසක් NDH මියසික් ප්‍රඩක්ෂන් චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එතකොට අපි කලින් NDH මියසික් ඔෆිෂියල් චැනල් එකෙන් කතා කරා කොහොමද ඒ කියන්නේ FL ස්ටුඩියෝ එකක් කියන්නේ මොකක්ද, ඒකෙන් කරන්නේ මොනවද, එතකොට ඒකේ තියෙන දේවල්, ඒ කියන්නේ ප්ලේලිස්ට් එකක් කියන්නේ මොකක්ද, එතකොට මික්සර් එකක් කියන්නේ මොකක්ද, channel rack එකක් කියන්නේ ඒක මොකක්ද, ඒ හැමදේම අපි කතා කරා. මම හිතනවා සාමාන්‍යයෙන් පුංචි හරි දැනුමක් ඔයාලගේ දැන් ඇති FL ස්ටුඩියෝ එක ගැන. අපි අද දෙවෙනි ලෙසන් එකට යන්. දෙවෙනි ලෙසන් එකට මම තෝරගත්තේ කොහොමද channel rack, ඒ කියන්නේ channel rack කියන්නේ මොකක්ද, channel rack එකකින් කොහොමද සාමාන්‍යයෙන් සරලවම සින්දුවකට drum beat එකක් හදාගන්නේ කියලා. අපි යන් වීඩියෝ එකට. මම දැන් මෙහෙම FL ස්ටුඩියෝ එක ඕපන් කරලා තියෙන්නේ. මම මෙතන ගිහලා FL ස්ටුඩියෝ ඕපන් කරනවා. මෙන්න මේ විදිහට තමයි FL ස්ටුඩියෝ එක තියෙන්නේ. මම ආයෙ මතක් කරනවා FL ස්ටුඩියෝ එකේ channel rack එක. ඒකට channel rack එකක් කියන්නේ beat එකට ඕන sound control කරන main place එක. මේකට අපිට දැන් මෙතනින් kick එකක්, snare එකක්, hi hat වගේම drums step by step program කරන්න පුළුවන් මෙතනින්. මේකට දැන් channel rack එක හදිස්සියේ මෙතනින් නැති වුණොත් අපිට දැන් මේක හොයාගන්න පුළුවන්. එක්කෝ අපිට F6 කීබෝඩ් එකේ තියෙන F6 මේ කී එක ප්‍රෙස් කරාමත් එනවා. නැත්නම් අපිට මෙතනට ගිහිල්ලත් මෙතනින් channel rack එක ගන්න පුළුවන්. එතකොට channel rack එකේ සිම්පල් ඩ්‍රම් සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න එක ඔයාලට මම අද කියලා දෙනවා. අපි මුලින්ම යන්න ඕනේ. දැන් අපි බීට් එකක් හදනකොට මුලින්ම අවශ්‍යම වෙන දේ තමයි ටෙම්පෝ එක. මෙතන දැන් මෙතන තියෙන ටෙම්පෝ එක. මෙතන ටෙම්පෝ එක දැන් අපි කැමති ගානකට හදාගන්න පුළුවන්. මම දැන් මෙතන ටෙම්පෝ එක දාගන්නවා 100ට වගේ. ඔව් 100ට වගේ දාපුවම් මෙන්න මේ විදිහට ඇහෙනවා. ඔන්න ඔය විදිහට තමයි දැන් ටෙම්පෝ එක ඇහෙන්නේ. අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙතන ඔප්ෂන් වලට යන්න. ඔප්ෂන් වලට ගිහිල්ලා මෙතන ඔඩියෝ සෙටින් වලට ගිහිල්ලා මෙතන ප්‍රොජෙක්ට් කියන එකට යන්න. ප්‍රොජෙක්ට් කියට ගියන් පස්සේ මෙතන තියෙනවා set as time signature කියලා. එතන signature එක දැන් මෙතන මම නම් මේ 44 කියලා දාගෙන තියෙන්නේ. ඔයාලට හදිසියෙ ඕන නම් 68 එකක් හදාගන්න කියලා මෙතන 6 දාලා මෙතන 8 දාගන්නත් පුළුවන්. මම දැන් හදන්නේ 44 එකක් ඉඳලා මම මෙතන 44 දාගන්නවා. දාගෙන මේක close කරනවා. ඊට පස්සේ කරන්නේ දැන් අපි මෙතන මෙහෙම මේ ප්ලේ කරාට මොකවත් ප්ලේ වෙන්නේ නැහැ. ඒකට අපි දැන් මෙතන දැන් සාමාන්‍යයෙන් drum beat එකක් හදන්න දැන් නම් තාක්ෂණයේ දියුණුවත් එක්කම VST plugin ඒ වගේම samples ඇහෙන්න තියෙනවා. දැන් මම කියා දෙන්නේ ඔයාලට දැන් එහෙම නැති කෙනෙක්ට සාමාන්‍ය මුලින්ම FL එකෙන්ම හදාගන්න මම කියා දෙන්නේ. මෙතන දැන් අපි මෙතන browser එකට ගියන් පස්සේ මෙතන තියෙන packs කියලා. ඒ packs කියලා එකට ගියාම එතන තියෙනවා අපිට කැමති දැන් මුලින්ම සාමාන්‍යයෙන් drum එකක් ගන්නකොට අපි kick එකක් තමයි දාගන්නේ. දැන් මෙතන මේ kick ඕන නම් තියෙනවා. මෙතනින් සාමාන්‍යයෙන් normal දැනට ඔයාලට පෙන්නන්න කික් එකක් මෙතනට drag and drop කරගන්න. මේක ඇදගෙන ආවම මෙතනට ඔටෝ වැටෙනවා. ඊට පස්සේ ඒ කික් එකට තව අපි ඕනනම් hi hat එකක් දාගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ එකක් දාගන්න. මේ වගේ එකක් දාගෙන ඕපන් එලට දාන්න ඕන එකක් දාගන්නවා. දාගෙන තව අපි මෙතනට ඇඩ් කරගන්නවා ස්නේර් එකක්. ස්නේර් එකක් අපි දාගමු. මේ වගේ දැනට මම මේ වලට කියා දෙන්න තමයි මේ ටික දාන්නේ. ඒතර අපි කික් එකකුයි hi hat ඒකෝයි hi hat open එකකුයි ස්නේර් එකකුයි දාගෙන තියෙනවා. දැනට මේ ටික ඇති. ඊට පස්සේ
සාමාන්‍යයෙන් බිගිනියර් කෙනෙකුට වුණත් මේ හතර දාගත්තාම හොඳටම ඇති දැනට. ඒ කියන්නේ තව ඉස්සරහට ඔයාලා අප්ඩේට් වෙන්න ඔයාලට ඒක හදාගන්න පුළුවන්. සාමාන්‍ය 4 බීට් එකක් හදනකොට මම කික් එක දාගන්නවා. මෙතනට දාලා එකක් ඊට පස්සේ ආයෙ මෙතනට එකක් දාගන්නවා. දාගෙන ක්ලැප් එක අපි දැන් සාමාන්‍යයෙන් හයි හැට් එක නැතුව ස්නෑ එක. ඒතකොට ස්නෑ එක මම දාගන්නවා. මෙතනට එකක් දාගෙන ආයෙ මෙතනට එකක් දාගන්නවා. දාගෙන හයි හැට් එක ඕනනම් අපිට මෙහෙම එක දිගට වදින්න උනත් හදන්න පුළුවන්. දැන් අපි මේක සාමාන්‍යයෙන් ප්ලේ කරලා බලමු කොහොමද ප්ලේ වෙන්නේ කියලා. මේක වෙනස්කම් කරගන්න මේක මෙතනට තව අපි දානවා normal විදිහට ඔයාලට කැමති නම් මෙතන තව ටෝම් දාගෙන එතකොට කිට්ස් තව එක එක දේවල් ඕන තරම් දේවල් තියෙනවා මේවා මේ බ්‍රවුසර් එකේ කැමති නම් ඔයාලට මේවට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් අද තාක්ෂණයේ දිනුනොත් එක්කම හැමදේම තියෙනවා දැන් මේකේ හදලා දැන් මේක සෑම්පල් සිම්පල් බීට් එකක් ඔයාලට මම හිතනවා හොඳට අදහසක් ගන්න මේක වටිනවා දැන් මේකේ ටෙම්පර් එක ඕන නම් දැන් අපිට මෙතනින් දැන් ඔයාලට හිතනවා නම් මේකේ ටෙම්පර් එක වැඩි කියලා තවන්න මෙතනින් අඩු කරන්න පුළුවන් දැන් මෙහෙම අඩු කරපුවම මේ බීට් එක ඒ විදිහට කැමති විදිහට හදා ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන් බිගිනියර්ස්ලට මේකේ ටෙම්පෝ 100 වගේ දැම්මනම් හොඳටම ඇති දැන් මේ පැටර්න් එක ප්ලේලිස්ට් එකට යවන්න එපා දැන් අපි දැන් මෙතන හදාගත්ත එක සිද්දුව දැන් සෝන් කියන එකට දාපුවම පස්සේ මේක ඇත්තටම මේ ප්ලේලිස්ට් එකේ ප්ලේ වෙන්නේ ඒකට අපි කරන්නේ දැන් අපි මෙතන මොකවත් කරලා නැහැනේ දැන් මෙතන මේ මෙන්න මෙතන තියෙනවා පැටර්න් එක කියන්නේ අපි දැන් හදිස්සියේ මේ පැටර්න් එක මෙතන කරන්නේ දැන් අපි මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනකොට මෙතන රෙකෝඩින් එකක් දානකොට අපි අනිවාර්යයෙන් මේ පැටර්න් කියන තැනට ගිහිල්ලා මෙතන පැටර්න් එකක් ඕපන් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද පැටර්න් එකක් ඕපන් කරගත්තේ නැතොත් අපි කරන රෙකෝඩ් එක හරියට මේ මෙතන ප්ලේලිස්ට් එකට ඇඩ් වෙන්නේ නැහැ. මේ පැටර්න් එක දැන් ඔයා දැන් මම මෙතන මේ ඩ්‍රම් බීට් එක පැටර්න් 1 එකට තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි හිතන්නකෝ දැන් ඔන්න මෙතන මම පැටර්න් එකක් ඇඩ් කරගන්නවා පැටර්න් 2 කියලා. එතකොට මම දැන් පැටර්න් 2 එක කියලා මෙතන ඇඩ් කරගත්තොත් එතන මොකවත් අපි දැන් කරලා නැහැ. ඒ නිසා දැන් pattern 2 කියන එක නැතුව අපි දැන් මෙතන pattern 1 එකට දාගන්න. pattern 1 එකට දාගෙන drag and drop කරන්න තමයි තියෙන්නේ. pattern 1 එකට අරන් drag and drop කරපු ගමන් ඔටෝම මේක මෙතනට එනවා. ඊට පස්සේ දැන් අපි මේ song එතකොට දැන් ආයෙ හිතන්නකෝ මම ඔයාලට මේ පොඩි දෙයක් කියලා දෙන්නේ. දැන් අපි වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේ කරනවා නම් දැන් මෙතන පැටර්න් කියලා දාලා ඔන්න මම දානවා කීබෝඩ් කියලා. කීබෝඩ් කියලා දාලා අපිට දැන් හිතන්නකෝ ආය ඩ්‍රම් බීට් එකට මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ කියලා. දැන් මේ කීබෝඩ් පාර්ට් කියන එකේ තියලාම මේකට දැම්මට අපිට මෙතනට ඩ්‍රම් බීට් එක ඇඩ් වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මෙතන මේ pattern 1 කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට තමයි මෙතන මේ drum beat එක පෙන්වන්නේ. ඊට පස්සේ අපිට කැපෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් මෙතනට තෝරලා මෙතනට දාගෙන ආයේ ඔටෝම මෙතනට දාපුවම පස්සේ අපි ආයේ වෙනම හදන්න ඕනේ නැහැ. ඔටෝම මේ මෙතන හදලා තියෙන pattern එකටම ඔටෝම මේක ඇඩ් වෙනවා.
ඒ වගේ සරලයක් තමයි සාමාන්‍ය ඩ්‍රම් බීට් එකකින් කියන්නේ ඩ්‍රම් බීට් එක මෙතන channel එකෙන් හදන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මේ මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් channel එක පහලින් comment section එකෙන් මට comment එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම මාත් මේ මන් දන්න දේවල් තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ මොකද ඒක ඔයාලටත් හොඳයි මටත් හොඳයි. ඒ නිසා ඒ කියන්නේ මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් මට අනිවාර්යෙන් message එකක් දාන්න. දැන් channel එකකින් සාමාන්‍යයෙන් ওই ටික තමයි කරන්නේ. මම හිතනවා දැන් මේ වීඩියෝ එකකින් ඔයාලා ඒ කියන්නේ channel එක interface එක ගැන තේරෙනවා. එතකොට simple drum beat එකක් හදන්නත් දැන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හරියට බැලුවා නම් playlist එකට beat arrange කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වීඩියෝ එක බැලුවා නම් මුලින් ඉඳන් ඔයාලට ඒ ටික සාමාන්‍යයෙන් පොඩි හෝ දැනුමක් ලබා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු බීට් එක කියන්නේ ඩ්‍රම් බීට් එකට අමතරව තව කොහොමද ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇඩ් කරගන්නේ, ඉන්ස්ට්‍රුමන්ට් එකක් කොහොමද ප්ලේ කරගන්නේ, ඒ හැම දෙයක්ම අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලට මොන හරි මේක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. මම මේ හදපු normal බීට් එක මේක මේකත් මම normal ඔයාලට පෙන්නන්න හදාගත්ත එකක්. හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම NDH Music official YouTube channel එකෙන් නිලින් ධම්මික. ඔයාලට මේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට වීඩියෝ බලන්න නම් වීඩියෝ එක බලුවට thank you.